මෙන්ම මිලේනියම් නගරය ගැන අයි මතක තියාගන්න ඕනේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරයාත් නියෝගයක් දීලා තිබුණා නගරය ඇතුලේ තියාගන්න එපා කියලා. මේ ආරක්ෂක නිවාස ඒක කඩගල්ලා තමයි එදා හමුදාපති බලගල්ල ජෙනරල් බලගල්ල ඕක තිබ්බේ. ඊට ඉස්සෙල්ලා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය කාලෙදී මං හිතන්නේ නෝවීජියන් තානාපති එව්වැද්දී LTT කතා කරන්න ඒ දවසේම බෝම්බයක් දාලා තිබුණ එක පුපුරන්න. ඒ බෝම්බේ පිපුරුණා මෙයා මැරුන්නේ ඒ නිසා තමයි සාකච්ඡා ඔක්කොම කඩාකප්පල් වෙලා සාකච්ඡා කරන්න බැහැ කිව්වේ නිසා අන්තිමට ඡන්දෙට ගිහින් අපි තේරුනේ. ඇත්ත වශයෙන්ම ඒක කරේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිව්වේ මේ ජනාධිපතිවකට පටහැනිව මම ඔය ගැන කතා කරන්න ගියේ නෑ අද කියන්න. ඊට පස්සේ බුද්ධි අංශේ ඉන්න කාටවත් වෙඩි තිබ්බේ නෑ තොරතුරු දුන්න කීප දෙනෙක්ට හිටපොයි ඩෙඩ් සෝසර්ස් වලට උත්තරේ බේයක් තමයි මං කෝ ඔක්කොම ගේන්න මෙහාට අපි නිවාස සලසලා දෙන්නම් කියලා. ඊට වඩා සිදු වුණේ නෑ ඔක්කොම ඉන්ක්වයර් කරලා රිපෝට් එක දාන්න බෑ. මොකද ජනාධිපතිතුමිය කිව්ව එකට විරුද්ධව ගිහින් තිබුණා. අන්තිමට උතුරු මැද ඔය කරුණාගේ ප්‍රශ්නේ ගැන අපි මේක ආරම්භ කරේ. ඒක යනකොට ඒක මැදට පැනලා කරුණාට හමුදාවක් තියනවා කියලා 3000ක ඔය ඔක්කොම කර අන්තිම මොකද කරුණාට හමුදාව තිබුණේ නැහැ. හමුදාව බහින්න උනා ඊට පස්සේ ආපහු පටන් ගත්තා අර ස්මෝල් ගෲප් ඇක්ෂන් කියලා ඒක අන්තිම උනේ කදිරිගාම ඇමතිතුමාව ඝාතනය කරා. ඕකයි පසුබිම මට ඕනනම් තව කියන්න පුළුවන්. ඒකට ඕනනම් ඩිබේට් එකක් හරි ගන්න මට ප්‍රශ්නයක් නැහැ. දෙවනුව ඔව් 2015 කට්ටියක් ගියා ISIS එක සමග. ඒ අය ආවෑන් පස්සේ බුද්ධි අංශයෙන් ඒගොල්ලෝ පිටිපස්සේ හිටියා. ඒ කවුරුවත් මේකට සහභාගී වුණේ නැහැ. දිගන සිද්ධිය ඇතු නැද්දි මම කිව්වා එදා අධ්‍යක්ෂකතුමාට නිලන්ත ජයවර්ධනට මේ අය මොකද්ද කරේ කියලා බලන්න. ඒ අය එක්කෙනෙක්වත් මේකට සහභාගී වෙලා නැහැ. සාමාන්‍යයෙන් ගලේ වල ඒ තැන්වල හිට එක්කෙනෙක් මම හිතන්නේ ට්‍රිනිටි කොලෙජ් එකේ ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඒගොල්ලෝ මෙතෙන්ට සම්බන්ධයක් තිබුණේ නැහැ. මේ වැඩ කටයුතු ගැන අපිත් කිව්වා විභාග කරන්න පාර්ලිමේන්තුවේත් පත් කරා තේරුම්කාරක සභාවක් කොමිසමක් පත් කරා. මොකද විශේෂයෙන්ම ඉන්දියාවේ මේ තොරතුරු ලැබුණාන් පස්සේ 4 වෙනිදා ඉඳන් මොකද්ද කරේ කියන එක මටවත් කිව්වේ නැහැ. ඒ ඔක්කොම මම ඒව පස්සේ කියන්න විවාදයක් ඕන නම් එකක්වත් කිව්වේ නැහැ. තව එකක් මතක තියාගන්න අන්තිම කාලේ එකම තොරතුරයි බුද්ධි අංශයට ලැබුණේ. ඒ මාවනැල්ලේ බුදු පිළිම ගැන කබීර් හෂිම් මහතුමාගේ ලේකම් දුන්නේවා විතරයි. එයාට වෙඩි තිබ්බා. අපි ආණ්ඩුවේ හිටියේ නැහැ. ඒ කාලේදී දෙන්නෙක් වෙඩි තියලා දැම්ම මේ වාලිචේන. මොකද්ද කිව්වේ අහන්නකෝ. එදා මොකද්ද කිව්වේ? එදා කිව්වේ නෑ මේකට අපි ඇවිල්ලා අහනකොටත් කිව්ව සම්බන්ධ නැහැ කියලා. ඉතින් ඒක කඩාවැටීමක් තිබුණා. මේ කඩාවැටීම මොකද්ද කියලා බුද්ධි අංශයේ ඒ වැඩ කටයුතු කරපු කවුරුවත් අපි අයින් කරේ නැහැ. ඉතින් ඒ කඩාවැටීම අපි පිළිගන්න ඕනේ. ඒ කඩාවැටීම ගැන හොයන්න ඕනේ. අනාගතයක සිදු නොවේ නෙච්චරයි අපි කරලා තියෙන්නේ. ඒ නිසා කරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමාටයි මනුෂනානයක් කර මන්ත්‍රීතුමාටයි ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාටයි පිළිතුරු දෙන්න ඕන නම් පිළිතුරු දෙන්න. මේ වාරගෙන එන්න එපා. එබා ඒව ගැන කතා කරන්න ගියේ නැහැ. මමත් දන්නවා ඒ ගැන කරුණු මම කතා කරන්න ඒක ඔබතුමයි ඔය තුන් දෙනයි කරන්න. පන්නියට යන්න පුළුවන් නිසා මීට වඩා තොරතුරු හම්බුණා. බුද්ධි අංශයෙන් විතරක් නෙමෙයි. අනික් මාර්ග වලින් බුද්ධි අංශයට අන්තිමට මෙතන ඇතුලේ තියෙන දෙදරීම ගැන තේරුනේ නැහැ. එයා හිතුවා මං බලන්න පත්තරේ කියලා තිබුණා 3000ක්ද 6000ක්ද අවියවද ලෑස්ති කරලා ඉන්නවා කියලා මේ නැගෙනහිර. ඔය ඔක්කොම අරගන්න අපි ලෑස්ති කොමිසමක් හරි කොමිටියක් දාලා ඒ ගැන අහන්න. මම ඒ ගැන තවත් කියන්න යන්නේ ඒත් මම එකක් කියන්න කැමතියි. මම ඒගොල්ලෝ ආරක්ෂා කරනව නෙමෙයි. ඒක වැරදි. ඒගොල්ලෝ සිරියාවේ ගියේ එක්කෙනෙක්වත් මේකට සම්බන්ධ වෙලා තිබුණේ. ඒ කාලෙත් මම ඇහුවා. ඒ නිසා බුද්ධි අංශය ගැන කියනවා නම් බුද්ධි අංශය අන්තිමට බලගල්ලයටද බැලුවේ ස්මෝල් ස්ක්වොඩ්ස් දාන. ඒක හරි ගියේ නෑ. ඒකයි මුළු හමුදාවම යොදවන්න අපි ආපහු පුහුණු කරේ. මොකක් හරි වුණොත් ඒක තමයි සරත් ෆොන්සේකාටද ගිහින් කරේ. ඒකත් හරියට තොරතුරු තිබුණ නැති නිසා තමයි මේ ප්‍රශ්නෙට දැන් ආණ්ඩුව හිර වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හරියට තොරතුරු දුන්නා නම් කොතෙන්ටද ගහන්නේ කියලා දැනගන්න ඕනේ. ඒක දුන්නේ නැහැ. අහන්නේ මෙතනින් හොයාගෙන ආවේ. කොහොමද ඒක නෙවෙයි. මෙතෙන්ට කවුරුවත් සම්බන්ධ වුණේ නැහැ. ඒ කණ්ඩායම. ඒ නිසා ඒක ඇත්තටම මම කියන්නේ දේශපාලනය කරන්න එපා. ඒ නිසා මම අහන්නේ එකක්. ඇයි මේ සියල්ලම අපිට ඉදිරිපත් කරන්නේ නැත්තේ? නඩු දාන්න ඕන නම් නීතිපති දෙපාර්තමේන්තුව කියවන්න පුළුවන්. ආරක්ෂා අමාත්‍යාංශයෙන් කියවනවා. ජනාධිපති කාර්යාලයෙන් කියවනවා. අගමැති කාර්යාලයට දුන්නද නැද්ද කියලා මම දන්නේවත් නැහැ. ඉතින් මේ නිලධාරීන්ට කියවන්න පුළුවන් නම් මේ සභාව හරි නැද්ද?
මේගොල්ලෝ ඔක්කොම අපි යටතේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම කොමිසමක හැම කාරණයක්ම දැම්මා. බණ්ඩාරනායක කොමිසම දානකොට ඔක්කොම සාක්ෂි ආවා. කිසි දවසක කොමිසමෙන් එක මේකක් දාලා අපි හැම කොමිසමක්ම බොන් කොමිසම හැම එකක් මෙතන දාලා තියෙන. අපි ඉල්ලන්නේ එකයි. මේ ඔක්කොම දාන්න. දැන් මට විරුද්ධව මොකද චෝදනාවක් තිබුණා මං අහන්න මොකද කිව්වේ පුද්ගලයා හිටියේ නැහැ 2019 මේ 18 19වත් මේ ආරක්ෂක මණ්ඩලේ. ඉතින් කියන්න තියෙන ඒවා තියෙනවා නම් කියන්න. ඒ නිසා කතානායකතුමා අපි මෙතන ඉල්ලීම කරන්නේ මේ සියල්ලම දාන්න. මේ සභාවට නොදී ඉන්න බෑ. අපි ඉල්ලීමක් කරොත් ඒක දෙන්න ඕනේ. ඒක නොදී ඉන්න බෑ. මේ ස්ථාවර නියෝගය යටතේ අපි ඇහුවොත් ඇමතිතුමාගෙන් කරුණා කළා මේක ඉදිරිපත් කරන්න කියලා. එයා ඉදිරිපත් කරන්න ඕනේ. නැත්තම් වරප්‍රසාද කඩකිරීමක්. ඕනනම් අපි නිල වශයෙන් ඒක කරන්න මුළු බොහොම ස්තුතියි. දැන් කාලය ගත වුණා වැඩි.